මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බටු මෝජුවක් සරලව හා ඉක්මනින් හදාගන්න විදිය. අපි මුලින්ම මේ ආකාරයේ රන්වන් පැහැ වෙනසේ බටු ටික බැදගෙන දාගන්නවා. ඊට පස්සේ අපි මේකට බැදපු ලුණු එකතු කරනවා. බැදපු ලුණු එකතු කරලා මම අම්මිදිස්සක් සාමාන්‍ය ගන්නට තෙලේ දාලා අරගෙන තියෙන්නේ. ඒකත් මම මේකටම එකතු කරලා මම මේකට දානවා කරපිංච බැදලා කරපිංච ටිකක් දාලා වෙලලා මම මේක මේම හොඳින් කවලම් කරගන්නවා. මේක හරිම ලේසි යාළුවනේ. ඔයාලට එතකොට මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ මගේ රෙසිපිය බලාගන්න. ඒක නිසා තමයි මම මේ විදිහට කරන්නේ. ඊට පස්සේ මේකට ලුණු දා ගන්නවා. ලුණු කෑලි මිරිස් ඊළඟට සීනි ටිකක් මේ සාමාන්‍ය ගානට මේ දා ගන්නවා. තක්කාලි සෝස් මම නම් කිස්ට් එකෙන් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා කැමති තක්කාලි සෝස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයිස්ටර් සෝස් නාගිරි ඔන්න යාළුවනේ අපේ අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා ඉවරයි. දැන් මේක හොඳින් කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනව නේද ලස්සන පාටක් එනවා. ඔන්න දැන් අපි අපේ බටු මෝජ් එක හදාගෙන ඉවරයි. මම නම් ලොකු ප්‍රමාණයකට තමයි හැදුවේ. ඔයාලට පොඩි ප්‍රමාණයක් වුණත් හදා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මේ වගේ බටු මෝජ් එකක් හදා ගන්න ඕන නම් මේ රෙසිපි එක හදලා බලන්න. ඇත්තටම රසවත්.